මාධ්‍යයේ අපි අදාවේ මේ රටේ සීනි බදු වංචාවට වඩා බදු වංචාව ලුණු වංචාව. මේ රටේ විපක්ෂ නායකවරු ඇතුළු විපක්ෂයේ කට්ටිය මේ ගැන කතා කරන්නේ නැහැ. ඒ කට්ටිය කතා කරන ශක්තියක් ඇත්තෙත් නැහැ. අර කොම්බු වෙන්න දිලිත් ජයවීර මහත්තයලා කොමා වෙලා. එයාලා කතා කරන්නේත් නැහැ. සිවිල් ව්‍යාපාරේ තමයි අපි කතා කරන බැලුවට ඒගොල්ලෝ තමයි ලකුණු දාගන්නේ. දැන් කේහිලියගේ බෙහෙත් වංචාවේ ලකුණු දාගෙන වෙන කට්ටිය. පැමිණිල දැම්මේ මේ කාමන්තල අපි කට්ටිය මේ සංජලා අපි කට්ටිය. කියලා බිම් වාඩි වෙලා සේරම කරේ. ලකුණු දාගෙන වෙන අප්පාමිලා. ඒ නිසා කමන්නේ ලකුණු දාගෙන බල මැදිහත් වෙලා අවශ්‍ය ප්‍රශ්නෙට මෙන්න ලුණු දැන් වෙලද පොලේ ගත්තේ 320යි. මේ ලංකල ගන්න මේක. මේ 320 ලුණු තමයි මේ බුද්ධි පෙර අපේ සිවිල් බුද්ධි පෙරමුණෙන් දාපු තොරතුරුගෙන පනත අනුව අපේ සංජය මහවත්ත 74 ලුණු කිලෝයක් ඉන්දියාවෙන් ගෑල් තියෙන්නේ. ඒක තමයි වසන්ත සමරසිංහ ගජමිතුරු ව්‍යාපාරිකයන්ට 320 රුපියල් අවස්ථාව දුන්නේ. මේ තොරතුරුගෙන පනත අනුව මේක අපේ අතරපත් වුණාන් පස්සේ තමයි ඊයේ ගිය සතියේ ලුණු සංගම් එක තුළ 180 මිලක් තීරණය කරේ. ඒ 180 මිල තීරණය කරේ මේ තොරතුරු වලට අපිට ආපු හින්දා. මේකට විපක්ෂයේ මන්ත්‍රීවරු මේක ගත්තේ නැහැ. මයික් ඉස්සරහ බොරුවට කිඹුල් ගඳුරු හෙන්න මේ අප්පුවාමිලා. මේවට පෙනී හිටියේ නැහැ. පෙනීනේ සිවිල් ව්‍යාපාරය. ඒ නිසා තමයි ඒගොල්ලෝ 180 කිව්වේ. 180 වල තියෙන ලුණු කිලෝ එක 320 වෙලා තියෙන කොහමද? කෝ වෙලද පොලේ මේවද මිලකන වෙනස් කරනවා. අපි අහනවා බෙහෙත් වලට ලුණු කවලම් කර හින්දාද මේ ලුණු වැඩි වෙන්නේ කියලා. හරිද? කේදී නබුක් කැල්ලේ ලුණු කවලම් කරන්න ඉමියෝග්‍රැෆින් වලට මේ ආණ්ඩුවත් මේ කවලම් කරනවද මේවා? ඇයි මේ 174 ගෙන ලුණු 320 වුණේ ඇයි? කො මේ සම්බන්ධ සොයා බැලීම් කරනවා. ඒ නිසා අපි කියනවා අනුර කුමාර සානායකට ඔයා කියනවා අර මිනි ගවර්න්මන්ට් බෑ විසිරුණා කියලා. මිනි ගවර්න්මන්ට් විසිරුණා කියොත් ඔයා සුම් එක අපිට කියන්නේ. අපි මේ රට සිවිල් ව්‍යාපාරේ අපි කියපු තමයි ඔයත් ඔය ආණ්ඩුව වල කතාබක් කරන්නේ. හරිද? වෙන බස් සංගානම ඒවද කරන්නේ. පාරිභෝග සංඝ අත තියන්න આવොත් තමයි මහත්තයෝ ඔයාලට චන්න වෙන්නේ ගෙදර හෙලි නැතුව. ඒක මතක් කරගන්න ඉස්සල්ලාම. හරිද? ඔයා සීනිබදු වංචා මෙරටේ මුලින්ම කතා කරේ මමයි සිරසයි. හරිද? සිරසේ තවත් දැම්මයි නිවුස් එකේ දා මේ කර සීනිබදු වංචායි. ඊට පස්සේ තමයි සාක්කුවක් දාන්න පාර්ලිමේන්තුවට දාරේ. ඊට පස්සේ තමයි සුල්නාන්දුවෙත් උසාවි ගියේ. හරිද? ඒක මතක් කරගන්න ඉතිහාසය. ඒක මිනි ගවර්න්මන්ට් තමයි මේ රටේ තොරතුරු ගේන්නේ. කේලි අතුරු දාන වැඩේ කරේ මේ මිනි ගවර්න්මන්ට් පොඩි සිවිල් සංවිධාන. ඒක මතක තියාගන්න. හරිද? ඒ නිසා අපි ඔයාලට කියනවා ඔයාගේ ආණ්ඩුවේ හිනා වෙනකොට දත් පෙවුණු වසන්ත සමරසිංහ අද සුදු වෙලා ඒ සුදු වෙච්ච ඇමතිවරයා ලුණු වලින් ගහලා අස්ප ගැහිල්ලක් මෙන්න බඩෝ. ඒ නිසා අන්න ඒකට පරීක්ෂණ අපි අල්ලස්සගේ සීරු දෙනා ඉල්ලා සින කරනවා විපක්ෂයේ മന്ത്രിවරුන්ට කඩිනම් පරීක්ෂණ කරනවා වගේම ආණ්ඩුවේ මේ අප්පහාමටත් මේ කඩිනම් පරීක්ෂණ වෙන්න ඕන වහාම ලුණු වංචා සම්බන්ධව අල්ලස් කොමිසමේ ක්‍රියාමාර්ග බලාපොරොත්තු වෙන ඉතා ඉක්මනින් මේ ඒ වගේම අපි එල්ලනවා ලුණු සමාගම් වලින් බල මේ වෙළඳපොළ දාපු 320 වහාම අද සිට බල 180 වහාම මේ මිල වෙනස් කර බලලා ඉස්සල්ලා. හරිද? මේක දැන් පාරිභෝගිකයා කඩේට ගියම දැන් අද මගේ තමයි 320යි. අද මං ගා 320යි. ඒතකොට 180ක් කියවන කොහොමද මේක 320 වුනේ? මේ කඩවල වල දැන් මේ තොක් ගණන් තියෙන වෙනස් කරන කවුද? වහාම මේ සමාදානක් කරන්න ඕන. අපි විපක්ෂයේ මහත්තුන්ට කියන පාර්ලිමේන්තුවේ වටිනා කාලය කන්න නැතුව මේ රටේ අහිංසක මිනිස්සුන් මේ ප්‍රශ්න වල කතා කරහල්ලා අපි ඉල්ලා සිටිනවා අපි මේ විපක්ෂ මන්ත්‍රීවරුන්ට මයික් ඉස්සරහ කිඹුල් ගඳු හෙලන්න නැතුව අඬන්න නැතුව ජනතාවගේ ඇත්ත ප්‍රශ්නෙ පෙනී ඉන්න කියලා අපි අස්තමතක් කරනවා.